හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, රහතන් වහන්සේලා තුල ගත්තත් සංසාරික පුරුදු එකිනෙකා තුල එක එක ස්වරූපෙන් දකින්නට ලැබෙනවා. එක සිදුවීමක් දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. එක අවස්ථාවක මහරහතන් වහන්සේ නමක්, නමුත් උන්වහන්සේගේ ස්වභාවය, උන්වහන්සේ බොහෝ දානේ වළඳනවා. උන්වහන්සේ පාත්‍රයේ පිරෙන්නම දානේ පුරෝගෙන වළඳනවා. මේක අනික් ස්වාමීන් වහන්සේලාට මේ දානය ගන්න ප්‍රමාණය පිළිබඳ යම් නොසතුටක් ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අසවල් භික්ෂුන් වහන්සේ හරියට දානේ වළඳනවා. මේක හරිම අශෝභන දෙයක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පාත්‍රයේ පිරෙන්නම දානේ අරගෙන බොහෝ වෙලාවක් දානේ වළඳනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ කතා කරලා භික්ෂුන් වහන්සේලා ඉදිරිය අහනවා, භික්ෂුව ඔබ දානේ වළඳන්නේ ප්‍රමාණවත් ආකාරයෙන්. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම දානේ වැළඳුවට ඒ ටිකත් මට මදි කිව්වා. කොච්චර දානේ වැළඳුවත් මේ කුසගින්න අවසන් වීමක් නම් වෙන්නේ නැtei කිව්වා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේගේ පෙර ජීවිත ගැන විමසලා කියනවා, මහණෙනි මේ භික්ෂුව සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ඒ නිසා නිନ୍ଦා අපහාස කළ අකුසල් පුරව ගන්න එපා කියනවා. කෙලෙසුන්ගේ මිදිච්ච රහතන් වහන්සේ නමක්. නමුත් ආත්ම භාව 500ක් හස්ති රාජ මහා කුලේ ඇතෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් කියනවා. එතකොට මේ හස්ති රාජයෙක් හැටියට ඇතෙක් වෙලා ආත්ම 500ක් ඉපදිච්ච කෙනෙක්, ඒ ඇතිවෙච්ච සංසාර පුරුද්ද නිසා මනුස්ස ලෝකේ ඇවිල්ලා පැවිදි වුණත් කොච්චර ආහාර ගත්තත් ඒකේ ප්‍රමාණයක් ඇති කියලා හිතෙන්නේ නැහැ. මොකද කුසගින්න කියන එක හැම වෙලාවෙම මතුවෙන අර සංසාර පුරුද්ද. තමන්ගේ විඥානේ යම් දෙයකට හැඩ ගැහුණාට පස්සේ, කෙනෙක්ගේ විඥානේ යමකට පුරුදු වුණාට පස්සේ, ඇබ්බැහි වුණාට පස්සේ, ඒක සංසාරික පුරුද්දක් වශයෙන් දිගින් දිගට ආත්මෙන් ආත්මයට යන ස්වභාවයක් අපිට දකින්න ලැබෙනවා. ඔය වගේම තවත් ධර්මයේ තියෙන එක සිදුවීමක්, තරා රහතන් වහන්සේ නමක්. නමුත් කවුරුත් දන්නේ නැහැ මේ රහත් කෙනෙක් කියලා. මොකද රහත් වුණා කියලා ඇඟේ බෝඩ් එකක් එල්ලගෙන ඉන්නව නෙමෙයි. උන්වහන්සේගේ සාමාන්‍ය චර්යා රටාව, සාමාන්‍ය හැසිරීම, මේ තුල තමයි රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් එදා ජීවත් වුණේ. මම මෙහෙමයි, මම මේ වගේ ඵලයකට ආපු කෙනෙක්, මං දැන් මේ වගේ කෙනෙක්, මං වෙනදා වගේ නෙමෙයි, දැන් උඹලා මට ගරු කරපල්ලා. ඔය වගේ අර තමන්ගේ තියෙන චිත්ත දියුණුව මුල් කරගෙන යම්කිසි පිළිගැනීමක් ලබන්න හෝ, යම්කිසි සමාජි කැපිලා පේන්න හෝ, අනිත් භික්ෂූන් වහන්සේලා අතර මම ඉහළට දියුණු වෙච්ච කෙනෙක් කියලා හුවා දක්වන්න හිත දියුණු කරපු කෙනෙක් උත්සාහය ගන්නෙ නැහැ. නමුත් මේ ස්වාමීන් වහන්සේ එක්තරා ආරාමයක වැඩ සිටියා. හැබැයි උන්වහන්සේගේ සංසාර පුරුද්ද කියන්නේ, උන්වහන්සේ නිතර කතා බහ කරනකොට වසලවාදයෙන් තමයි කෙනෙකුට කතා කරන්නේ. මෙහි වරෙන් වසලයා, අර වැඩේ කරපන් වසලයා. එතකොට ඒ වගේ කරපන්, මෙහි වරෙන් ඵලයන්, ඒ වගේ කෙනෙක්ගේ හිත රිදෙන විදිහේ වචන වලින් තමයි උන්වහන්සේ නිතර කතාබස් කරන්නේ. ඉතින් මේක මිනිස්සුන්ට අල්ලන්නේ නැහැ. මේ අය ඇවිල්ලා අපි කියමු, ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියමු කිව්වා, මේ කතා කරන්නවත් දන්නේ නැති හාමුදුරු කෙනෙක්. ඉතින් මේ පිරිස එදා ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළගෙන, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපේ අර අසවල් විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතා කරන්නවත් දන්නේ නැtei කිව්වා. වසලයා මේ වගේ නොඑක් විදිහේ පහත් වචන වලින් තමයි කිව්වා කෙනෙකුට කතා කරන්න. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේක අහගෙන ඉඳලා මේ භික්ෂුන් වහන්සේ මේ පිරිස අතරට කැඳෙව්වා. කැඳවල බුදුරජාණන් වහන්සේ අහනවා, ඇත්තද මේ පිරිස කියන කතාව? එතකොට මේ භික්ෂුන් වහන්සේ කියන, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මගේ හිතේ කිසිම කෙනෙක් ගැන ඇලීමක්, ගැටීමක්, තරහක්, ද්වේෂයක් පිහිටන්නේ නැtei කිව්වා. බුදුරජාණන් වහන්සේ බලලා කියනවා, මහණෙනි මේ කෙනා ආත්ම 100 ගණනක් බ්‍රාහ්මණ මහා කුලේ ඉපදිච්ච කෙනෙක් කියනවා, බමුණෙක්. එතකොට අර බ්‍රාහ්මණ මහා කුලේ ආත්ම 100 ගණනක් ඉපදෙනකොට ඒ බමුණන්ගේ ස්වභාවය තමයි අනිත් අයට, ඒ පහත් කුලවලා ඊළඟට නොඑක් විදිහයට වසලවාදයෙන් තමයි උන් කතා කරන්නේ. ඒ තමන්ගේ තිබ්බ ආත්ම ගණනාවක් තිස්සේ විඥානී ගොඩනැගිච්ච ඒ චරිත ලක්ෂණ තමයි ඒ පෙන්නුම් කරේ බුදුරජාණන් වහන්සේ වදාළ. නමුත් මේ කෙනා හිත කෙලෙසුන්ගෙන් මිදිච්ච රහතන් වහන්සේ නම. හිතේ තරහක්, ද්වේෂයක්, වෛරසිතකින් කතා කරනවා නොමේ කිව්වා. ඒ පුරුද්ද කිව්වා. එතකොට අපිට පේනවා එක පුද්ගලයන් තුළ මේ සංසාරික පුරුදු කියන ඒවා විඥානයත් සමග සංසාරේ ගමන් කරන ස්වභාවයක් දකින්න ලැබෙනවා.
විඤ්ඤාණය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ විඤ්ඤාණය අපි යමක් කරනකොට අපේ ක්‍රියාව යම් ස්වරූපයකින්ද අපි පවත්වන්නේ ඊට අනුව විඤ්ඤාණය හැඩගැහෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති පුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණක් කියනවා. යම් කිසි කෙනෙක් නිතර නිතර පින් දහම් කරනවා. පිනට නැඹුරු වෙනවා. පිනට නැඹුරු වෙලා තමන්ගේ සිත කය වචනයෙන් පින් දහම් වලට නැඹුරු වෙච්ච ජීවිතයක් ගත කරනකොට පුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණ. ඒ කෙනාගේ විඤ්ඤාණයත් පිනට නැඹුරු වෙලා හැඩගැහෙනවා. පිනට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් ඔහුට සකස් වෙනවා. අන්න බලන්න නිතර නිතර පින් දහම් වල යෙදෙනකොට නිතර පුණ්‍ය සහගත කටයුතු වලට යෙදෙනකොට තමන්ගේ විඤ්ඤාණය පිනට අඬුව නැඹුරු වෙලා හැඩගැහෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති इति අපුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණ. යම් කිසි කෙනෙක් නිතර පව් කරනවා අකුසල් කරනවා. තමන්ගේ සිත කය වචනේ නොයේක් විදිහේ පාපී අකුසල් වල යෙදෙනවා. එහෙම කරන්න හැම වෙලාවෙම ඔහුගේ හිත කය වචනේ මේ තුන්දොරම ක්‍රියාත්මක වෙන්නේ අකුසලයකට නැඹුරු වෙලා. හැම වෙලාවෙම ඔහු හිතන්නේ අකුසලයක් කරන හැටි පාපී ක්‍රියාවක යෙදෙන හැටි. එතකොට මේ චරිත ලක්ෂණයත් එක්ක බුදුරජාණන් වහන්සේ වදාළ නිතර අකුසල් කරන කෙනාගේ විඤ්ඤාණය අපුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණ. අකුසලයට නැඹුරු වෙච්ච හිතක් විඤ්ඤාණයක් ඔහුට සකස් වෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යමෙක් ධ්‍යාන වඩනවා භාවනා වඩනවා. නිතර සමාපatti වලට සමවදිමින් ධ්‍යාන වඩමින් වාසය කරනවා නම් ආනිඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති इति ආනිඤ්ඤෝපගං හෝති විඤ්ඤාණ. යම් කිසි කෙනෙක් ආනිඤ්ඤාභි සංස්කාර කියන්නේ ධ්‍යාන වඩනකොට ඒ ධ්‍යානයට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් ඔහුට සකස් වෙනවා. එහෙමනම් අපිට ඊටාම පැහැදිලි පිනක් කරනකොට නිතර පිනේ යෙදෙනකොට පුණ්‍ය සහගත කටයුතු වලම නිතර යෙදෙන කෙනාගේ විඤ්ඤාණය පිනට අනුව හැඩගැහෙනවා. නිතර අකුසල් කරනකොට අකුසලයට නැඹුරු වෙලා කටයුතු කරන කෙනාගේ විඤ්ඤාණය අකුසලයටම නැඹුරු වෙලා හැඩගැහෙනවා. ඒ වගේමයි නිතර සමාධිය වඩනකොට නිතර භාවනා කරනකොට ධ්‍යාන වඩනකොට ඒ කෙනාගේ විඤ්ඤාණය සමාධියට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් සිතක් ඔහුට ගොඩ නැගෙනවා. හැබැයි මේ සිතුවිලි එක ආත්මිකින් දෙහිකින් අවසන් වෙන්නේ නැහැ. පින්වතුනි කවුරු හරි ඇහුවොත් ඔබට වයස කීයද? අපි කියයි අපිට දැන් අවුරුදු 50 සම්පූර්ණයි දැන් මට 48යි කියයි 30යි කියයි. අපි ආයුෂක් පනවන්නේ මේ විඤ්ඤාණයට නෙමෙයි. විඤ්ඤාණය ඇසුරු කරගෙන පවතින අපේ ශරීරයේ තියෙනවා. මේ මනුස්ස ලෝකේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් මේ කබලින්කාර ආහාරයෙන් පෝෂණය වන ගොරෝසු ශරීරයක් මේ විඤ්ඤාණය ඇසුරු කරගෙන අපි ගොඩනගන. මෙන්න මේ ශරීරයට මේ ආයතන 6කින් යුක්ත මේ ශරීරයට තමයි අපි ආයුෂක් පනවන්නේ. දැන් මට අවුරුදු 50යි කියයි 60යි කියයි 70යි කියයි 80යි කියයි. හැබැයි මේ ශරීරය විඤ්ඤාණය මේ ශරීරය අල්ලගෙන ඉන්නේ తాවකාලිකව මේ ශරීරය අතහැරලා විඤ්ඤාණය තවත් කයක් හොයාගෙන යනවා තව ටික කාලයකින්. එතකොට මේ ශරීරය අතහැරලා යනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ආයුස්මාච විඤ්ඤාණ ආයුෂත් මේ ශරීරය අතහරිනවා. ඒ ආයුෂ තමයි අපි කියන්නේ අපිට දැන් අවුරුදු 50යි 60යි 70යි. එතකොට කර්මානුරූපීව ගේන ආයුෂ අවසන් වෙනකොට මේ ශරීරයේ තියෙන තේජෝ ධාතුව බැහැර වෙනකොට විඤ්ඤාණය ශරීරයෙන් පහ වෙලා යනවා. විඤ්ඤාණය කර්මානුරූපී වැඩිලා යනවා තවත් තැනකට. ඊට පස්සේ මේ ශරීරයේ වැඩකට ගන්න බැරි දර කඩක් එක තැනක දිරලා පස් වෙලා ගියා වගේ මහ පොළොවට පස් වෙලා අවසන් වෙනවා. හැබැයි විඤ්ඤාණය ගමන අවසන් වෙන්නේ නැහැ. විඤ්ඤාණය මේ ශරීරය අල්ලගෙන හිටියේ తాවකාලික නවාතැනක් හැටියට විතරයි. විඤ්ඤාණය මෙතනින් අතහරිනකොටම ඊළඟ චිත්ත පරම්පරාවේ ඊළඟ චිත්තක්ෂණේම තව තැනක අල්ලගෙන තමයි විඤ්ඤාණය මෙතන අතහරින්නේ. අන්න ඒ නිසා මේ විඤ්ඤාණයට ආයුෂ කොච්චරයිද කියලා කවුරු හරි අපෙන් ඇහුවොත් අපිට කියාගන්න පුළුවන් කමක් නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේ ජීවිතේ ආපස්සට විමසලා බැලුවා කවදාද මේ ලෝකේ සත්‍යයන් හටගත් කෙලවරක් හොයන්න පුළුවන්ද? ආත්ම 100,000 ගණනින් උන්වහන්සේ ආපස්සට බලාගෙන ගියා. කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් මේ විශ්වය ඇති වෙලා පැවතිලා නැති වෙලා යන කල්ප දහස් ගණනින් දසදහස් ගණනින් උන්වහන්සේ ආපස්සට විමසුවා. ඒ හැම තැනකම හැම ආත්මයකම කවුරු හෝ නමකින් කවුරු හෝ පුද්ගලයෙක් හැටියට එක්ක සත්වයෙක් හැටියට නිරිසතෙක් හැටියට පෙරේතෙක් අමනුෂයෙක් හැටියට මේ ලෝකයේ මේ තල 31කින් යුක්ත මේ ලෝක ධාතුවේ යම් තැනක ඉපදීමක් තියෙනවා.
එනිසා උන්වහන්සේ දේශනා කරනවා අනමතක්ගෝ යම් භික්කවේ සංසාරු. මේ සංසාර ගමන අනවරාග්‍රයි කිවන්න එක තම අපිට දෙන්න තියෙන උත්තරේ කෙලවරක් හොයලා අවසන් කරන්න බැරි තරක්. දීර්ඝ සංසාර ගමනක තමයි අපි මේ ඉපදමින් මැරමින් එන්නේ. අන්නේ දීර්ඝ සංසාර ගමන අපි එනකොට අපේ විඤ්ඥානයට ඇබ්බැහි වෙච්ච සංසාරික පුරුදු තියෙනවා. අපේ විඤ්ඥානය පුරුදු වෙච්ච යම්යම් අකුසල රටාවන් තියෙන්න්නට පුළුවන්. අන්නේ වැැන් වැලකිලා අපේ විඤ්ඥානය කුසල සහගත මාර්ගයට යොමු කරගෙන කුසලේ තුළ දියුණු කරලා පින තුළ යොදවලා අපි උත්සාහෙන් වීරියෙන් තමයි පුුණ්‍යවන්ත රටාවකට මේ විඤ්ඥානය හුරු කරගන්නට තියෙන්. පිංහතුනි සංසාර පුරුදු මේ විඤ්ඥානයත් එක් එනවා වගේම පෙරකරපු අකුසල් මේ විඤ්ඥානයත් එක්කම බැඳිලා දිගට සංසාරය ගමන් කරනවා. ඔබ අහල ඇති අපරාපරිය වේදනී අකුසල් ගැන. නිවන් දකිනකන් සංසාරි පස්සෙන් පන්න විපාක දෙන අකුසල් කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට අපිට පේනවා නිවන් දකිනකම්ම සංසාරය පන්න විපාකදිදී එන දීර්ඝ අකුසල් එනවනම් කොහොමද මේ අකුසල් එන්නේ? නිකං අහසේ පාවෙලා එනවා නොවේ. මේ විඤ්ඥානය කියන එක තනියෙන් පවතින් නෑ කියල බුදුරජාණන් වහන්සේ බීජ සූත්‍රයේදි පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ බීජ කියන සූත්‍රයේදි කන්ද සංයුක්ත බුදුරජාණන් වහන්සේ වදලා මහණෙනි රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරවලින් තොර තනිව පවතින විඤ්ඥානයක් ගැන හෝ තනිව ගමන් කරන විඤ්ඥානයක් ගැන හෝ තනිව විපුල භාවයකට පත්වෙන විඤ්ඥානයක් ගැන හෝ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් ලෝකෙ දකින්නේ නෑ කියලා. එහෙමනම් අපිට මේ බුද්ධ දේශනාවෙන් පැහැදිලිනවයි විඤ්ඥානය යම් තැනක තියෙනවනං ඒ විඤ්ඥානය පවතින්නෙම රූපයක් ඇසුරු කරගෙනමයි. ස්පර්ශයෙන් ඇතිවෙන විඳීමක් ඇසුරු කරගෙනමයි විඤ්ඥානය පවතින්. ඒ වගේම සංඥාව හඳුනා ගැනීමක් ඇසුරු කරගෙනයි විඤ්ඥානය පවතින්නේ. ඒ වගේම සංස්කාර ඇසුරු කරගෙනයි විඤ්ඥානය පවතින්නේ. මොනවද මේ සංස්කාර කියන්නේ? ඇහේ ස්පර්ශය නිසා ඇතිවන චේතනාව. කනේ ස්පර්ශය නිසා පහළ වෙන චේතනාව. නාසයේ ස්පර්ශයෙන් පහළ වෙන චේතනාව. දිවේ ස්පර්ශයෙන් පහළ වෙන චේතනා. කයේ ස්පර්ශයෙන් පහළ වෙන චේතනා. මනසින් අපි හිත ගොඩනගන චේතනා. මේ චේතනාවමයි කර්මයක් බවට පත්තින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනා හම් භික්ඛවේ කම්මං වදා. මහණෙනි චේතනාව කර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙමනම් මෙන්න මේ චේතනාවත් විඤ්ඥානය ඇසුරු කරගෙනයි කියෙන පවතින්. විඤ්ඥානයේ රූපයෙන් තොර වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංස්කාරවලින් තොර විඤ්ඥානයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නෑ කියන ඒ කාරණයේ තේරුම තමයි විඤ්ඥානය හැම වෙලාම රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගෙනයි පවතින්. මෙන්න මේකම තමයි අපි තවතුරටත් විග්‍රහ කරලා ගන්නේ නාමරූප නිසා විඤ්ඥානය හටගන්නවා කියන කාරණය. නාමරූප පච්චා විඤ්ඥානං විඤ්ඥාන පච්චා නාමරූපං. මේ විදිහට අපි කතා කරනවා විඤ්ඥානය නිසා නාමරූප ඇතිවෙනවා. ඒ ඇතිවෙන නාමරූප විඤ්ඥානය ඇසුරු කරගෙන පවතිනවා. එහෙමනම් අපිට තේරෙනවා මේ තනිවෙන් හිතක් විතරක්. විඤ්ඥානය කියන එක අපි තේරුම් ගත්තොත් මජ්්‍යම නිකාය වේදල්ල කියල සූට දේශනාවක් තියෙනවා. මේ සූට දේශනාවේදී විඤ්ඥානය කියල කියන විඤ්ඥානය කියන්නේ මොකකටද කියලා මේ මහරහත්තන් වහන්සේලා අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාව. එතනදි විඤ්ඥානය කියන්නේ කුමන අර්ථයකින්ද කියලා විඤ්ඥානය ගැන විමසනකොට මේ මහරහත්තන් වහන්සේ පිළිතුරු දෙනවා විජානාතීතිකෝ භික්කවේ තස්මා විඤ්ඥානන්ති උච්චති. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි කියෙන විඤ්ඥානය කියල කියන්න. එතකොට විඤ්ඥානය කියලා අපි සාමාන්‍යෙන් කතා කරපම අර්ථයකින් අපිට දැන ගැනීමක් විඤ්ඥානයෙන් ඇති කරලා දෙනවා. තැන් අපේ ඇහේ විඤ්ඥානය හටගන්න එකට කියන චක්කු විඤ්ඥාන. ඒ චක්කු විඤ්ඥානයෙන් තම ඇහි හටගන්න රූප දැනගන්න ඇහි ඇතිවන විඳීම දැනගන්න ඒ දකින රූපවල වෙනස්කං මේ පාට වරණ හැඩතල මෙයා දැන් ලස්සනයි කැතයි ඒ සියල්ල දැනගන්න අපිට උපකාර වෙනවා විඤ්ඥානයක් ඇහි හට ගැනීම. ඒක ඇති වෙන්නේ ඇහැයි රූපයයි විඤ්ඥානයයි කියන මේ කරුණු තුන එකතුව. ඒකට අපි කියෙනවා ස්පර්ශය. ස්පර්ශයෙන් තමයි විඳීම් හඳුනා ගැනීම චේතනා කියන සියල් ඇහැ තුළ සිද්ධවෙන්. එහෙමනම් අපිට පේනවා ඇහැ තුළ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නට ඕන. ඇහැයි රූපයයි කියන්නේ සතර මහා ධාතු නිසා ඇතිවෙච්ච දේවල්. එතකොට ඇසයි රූපයයි විඤ්ඥානය එකතු වුණා නම් ඒක තමයි ස්පර්ශය. එහෙමනම් එතන විඤ්ඥානය තියෙනවා.
අන්නේ ස්පර්ශය නිසා තමයි ඇහැ තුළ විඳීම් හඳුනා ගැනීම චේතනා කියන මේ කරුණු තුනම ඇතිවෙන්. එහෙමනම් ඒ කාරණා තුනටම මුල් වෙච්ච මූල බීජයේ ස්පර්ශය නම් විඥානයත් ඒත් ඇසුරු කරගෙන පවතිනවා. එහෙමනම් අපිට පේනවා රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගෙනයි හැම වෙලාවෙම විඥානයක් පවතින. අන්නේ නිසා පින්වතුනි මේ ඇහේ විඥාණයෙන් අපි රූප දැනගන්නවා වගේම කනේ විඥාණයෙන් නිසා තමයි මේ ශබ්ද දැනගන්නේ. ශබ්දවල වෙනස්කම් දැනගන්නේ. මේ ශබ්දයක් නිසා අපිට යම් සැපයක් දුකක් උපේක්ෂාවක් ඇති වෙනවා නම් ඒක දැනගන්නේ මේ කනේ හටගන සෝත විඥානෙ මුල් කරගෙන. ඊළඟට ගඳ සුවඳ අපි හඳුනා ගන්නවා, ඒවා දැනගන්නවා. දිවට දැනෙන රස දැනගන්නවා, කයෙන් පහස දැනගන්නවා. මේවා හිතෙන් හිත අපි යම් අරමුණු ගොඩ නගනවා. එතකොට මේ සියල්ලම අපිට සිද්ධ වෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන අපේ ආයතන හයම ඇසුරු කරගෙන මේ විඤ්ඥානයේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. අන්නේ නිසා පින්වතුනි අපි මේ ආයතන හය මුල් කරගෙන මේ විඤ්ඥානයත් එක්ක බැඳිච්ච චේතනා පහළ වෙනවා හැම වෙලාවෙම. ඇහැට පේන රූප ගැන අපි චේතනා පහළ කරනවා. කනට ඇහෙන ශබ්ද ගැන අපි චේතනා පහළ කරනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රස ගැන චේතනා පහළ වෙනවා. කයට දැනෙන පහස ගැන චේතනා පහළ කරනවා. මනසින් මේවා ගැන හිතා හැම වෙලාවෙම මනෝ කර්ම රැස් කරනවා. ඒක තමයි මනෝ සංචේතනා කියන්නේ. එහෙමනම් අපේ සිත කය වචනේ තුන්දොරින් ආයතන 6 ඔස්සේම චේතනා පහළ වෙනකොට ඒ චේතනාවත් විඥානය එක්ක බැඳිච්ච දෙයක්. අනේ නිසා අපි රැස් කරන කර්මයන් විඥානය හරහා සංසාරේ ආත්මෙන් ආත්මයට ගමන් කරනවා. එනිසා තමයි සමහර කර්ම මේ ජීවිතයේ අවසන් වුණේ නැත්නම් දිට්ඨ ධම්ම වේදනීය විපාකයන් හැටියට මෙලව විපාක දීලා අවසන් වුණේ නැත්නම් විඥානයත් එක්ක ඊළඟ භවයට අරගෙන යනවා. උපපච්ච වේදනීය කර්මයක් හැටියට ඊළඟ ජීවිතයට අරගෙන ගිහිල්ලා ඒ කර්මානුරූපීව විඥාණයෙන් දුක් විඳින්න අකුසල කර්මයක උපතක් නම් ඒ උපත සලසලා දෙන්නේ කර්ම ශක්තිය තුලින්. විඥානය ඇදගෙන යනවා නිරේවල් වලට. ඒ විඥානෙ තිරිසන් අපායට ඇදගෙන යනවා. ප්‍රේත ලෝකයට ඇදගෙන ගිහිල්ලා දුක් සහිත උපත් ලබා දෙනවා. ඒකට හේතුව විඥානේ කර්මයක් එක්ක බැඳිච්ච දෙයක් නිසා. බලන්න මහරහතන් වහන්සේලාගේ තේර තේරී ගාථාවන් අධ්‍යයනය කරනකොට උන්වහන්සේලා භාවනා කරන්න උත්සාහ කරනකොට තමන්ගේ හිතට මේ විඥානේ නොයෙක් විදි අකුසල සහගත රූප ශබ්ද ගන්ධ මේවා මවලා පෙන්වමින් තමන්ව නොමග යවන්න උත්සාහ කරනවා. විඥානය කියන්නේ අපිව නොමග යවන දෙයක්. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා මායූපමංච විඥාන. විඥානය කියන්නේ හරියට මායාකාරයෙක් වගේ කියනවා. මායාකාරයාගේ ස්වභාවය යම් කිසි දේවල් ඇත්ත වගේ පෙන්නලා කෙනෙක්ව රවට්ටනවා. අන්න ඒකට රැවටෙන කෙනා විඥානයේ ඇත්ත ස්වභාවය හඳුනගත්ත නැති කෙනා අර විඥානේ මායාවට රැවටෙනවා. නමුත් ධර්මය අවබෝධ කරන්න විඥානය අවබෝධ කරන්න සසර දුකින් නිදහස් වෙන්න මහන්සි ගන්න. භාවනා වඩන අය මේ විඥාණයට ගරහා කරපු සිදුවීම් තේර තේරී ගාථාවල තියෙනවා. රහතන් වහන්සේලා උදාන හැටියට පළ කරනවා. උන්වහන්සේලා භාවනා කරනකොට විඥාණයට ගරහා කළේ කොයි විදිහට? ඒ විඥානේ නුඹ මාව නිරේට අරගෙන ගියා නේද? නුඹ මාව මේ සංසාර ගමනේ අපායට ඇදගෙන ගියා නේද? තිරිසං ආත්ම භාවවල ප්‍රේතාත්ම භාවවල මාව දුක් විඳෙව්වා නේද? විඥානේ උඹට නම් ආයේ මම සතර අපායට මාව ඇදගෙන යන්න මං ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා දැන් ඔබ මම කියන විදිහට වැඩ කරපන්. මෙච්චර කාලයක් දීර්ඝ සංසාර ගමනේ මම විඥාණයට වහලෙක් වෙලා ජීවත් වුණේ. නමුත් අද මම නුඹට එහෙම වැඩ කරන්න ඉඩ තියන්නේ නැහැ. සමතේ නැමැති ආයුධේ මං නුඹව දමනය කරනවා. විදර්ශනා ඔස්සේ නුඹේ සියලු මේ බැඳීම් දුරු කරලා නුඹේ තියෙන ඇත්ත ස්වභාවය මං අවබෝධ කරගෙන සසර දුකින් මිදෙනවා. ඔය වගේ මහරහතන් වහන්සේලා තමන්ගේ සිතුවිලි වලට තමන්ගේ විඥාණයට ගරහා කරමින් භාවනාවේ හිත පිහිටවපු ආකාර ගැන අපිට තේර තේරි ගාථාවල කියවන්න ලැබෙනවා. එතකොට අපිට පේනවා මේ විඥාණය අරගෙන යනවා කර්ම ශක්තිය විසින් අපායවල වලට, නිරේවල් වලට, තිරිසන් ලෝක වලට අරගෙන ගිහිල්ලා ඒ දුක් විඳින උපත් සලසලා දෙන්නේ අර සංසාරිකව ගමන් කරන විඥානයත් එක්ක යන සසර පුරුදු නිසා. ඒ කර්ම ශක්තිය නිසා. පින්වතුනි
මුගලන් මහරහතන් වහන්සේ ගැන හිතන් හොරුන්ගේ පහරදීමක් මතයි උන්වහන්සේට පිරිනිවන් පාන සිද්ධ වුණේ. උන්වහන්සේ භාවනා කර කර ඉන්නද්දි පළවෙනි වතාවේ උන්වහන්සේ වැඩ හිටිය කුටිය මේ හොරු වට කරලා කුටියේ දොර කඩලා උන්වහන්සේට පහර දෙන්න සූදානම් වෙච්ච වෙලාවේ උන්වහන්සේ බොහොම 이르දිමත් භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා. උන්වහන්සේ 이르දියෙන් දැක්කා. ඒ දැකපු නිසා උන්වහන්සේ සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් කියනවා එළියට වැඩම කරලා උන්වහන්සේ නොපෙනෙන විදිහට මනෝමය ශරීරයකින් මෙතනින් ඉවත් වුණා කය සියුම් කරගෙන. හොරු දොර කඩලා බැලුවා උන්වහන්සේ පේන්නේ නැහැ. යමල්ලා යන්න කියලා මේ පිරිස ගියා. හැබැයි එදා නතර වුණේ නැහැ. ආයෙමත් ටික දවසකින් ඔවුන් සංවිධානය වෙලා පොළො දඬු මුගුරු අරගෙන උන්වහන්සේට පහර දෙන්න දෙවනි වතාවෙත් උන්වහන්සේ වැඩ හිටිය කුටිය වට කරා. එදා කුටියේ දොර කඩන්න සූදානම් වෙනකොට උන්වහන්සේ සැනින් සමාපත්තියකට සමවැදිලා පියස්සෙන් අහසට පැන නැගලා වහලින් තමයි අහසට පැන නැගලා අහසින් වෙනත් ප්‍රදේශයකට වැඩම කරා. දෙවනි වතාවෙත් උන්වහන්සේ බේරුණා. හැබැයි උන්වහන්සේ තුන්වෙනි අවස්ථාවේ මේ හොරු එදා ආයෙමත් දඬු මුගුරු අරගෙන උන්වහන්සේගේ කුටිය වට කරන්න සූදානම් වෙච්ච වෙලාවේ උන්වහන්සේ විමසලා බැලුවා මම දේවතාවක්ම මගහැරියා. නමුත් මේ වතාවේ ආයෙමත් වුන් දඬු මුගුරු අරගෙන මට පහර දෙන්න සූදානම් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ආයෙමත් වුන් මගේ පස්සේ පන්නන්නේ මොකක් හෝ පෙර අකුසලයක් නිසාද? අන්න උන්වහන්සේ පෙර ජීවිත විමසන්න පටන් ගත්තා. මොකක්ද මේකට හේතුව? උන්වහන්සේගේ පෙර ජීවිතේ බැලුවා, ඊට පෙර ජීවිත බැලුවා. මේ විදිහට පෙර ජීවිත බලාගෙන යනකොට හරීම පුදුමයි. මනුස්ස ලෝකෙ ඉපදිච්ච යම් ආත්මයක් තියෙනවා නම් ඒ හැම ආත්මයකදීම ගුටි කාලා තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. තිරිසන් ලෝකෙ ඉපදිච්ච යම් ආත්ම තියෙනවා නම් මේ දීර්ඝ සංසාර ගමනේ ඒ ආත්මවලදී හොරුන්ගෙන් පහර කාලා, එක්ක මිනිස්සුන්ගෙන් ගුටි කාලා, සත්තුන්ගෙන් පහර කාලා, මොකක් හෝ හේතුවක් නිසා ගුටි කාලම තමයි හැම ආත්මයකදීම යම් තැනක ඉපදුනා නම් මරණයට පත් වෙන සිදු වෙලා තියෙන්නේ. උන්වහන්සේ බලාගෙන ගියා කල්ප ගණන් ආපස්සට. මොකක්ද මේකට හේතුව? අන්න බලාගෙන යනකොට උන්වහන්සේ දකිනවා තමන් අතින් ආනන්තරී අකුසලයක් සිදු වෙලා. ඇස් දෙක පේන්නේ නැති තමන්ගේ අම්මවයි තාත්තවයි වනාන්තරයකට අරගෙන ගිහිල්ලා හොරු පහර දෙන විදිහට පහර දීලා එක ආත්මයක තමන්ගේ දෙමව්පියන්ව මරලා තියෙනවා. අන්නේ අකුසල විපාකෙ ගෙවන්න නිරේට වැටිලා දුක් විඳලා ආනන්තරී අකුසලයේ ගෙව්වත් අපරාපරිය වේදනීය අකුසලයක් හැටියට විඥානයත් එක්ක බැඳිලා මේ කර්මයේ දිගට එනවා පිරිනිවන් පානකම්ම. හැම ආත්මයකම යම් තැනක ඉපදුනා නම් අර කර්මය විසින් විපාකේ සුදුසු විදිහට සකස් කරලා හැම ආත්මයකදීම ගුටි කාලා මැරෙන විදිහේ කර්ම ශක්තියක් මතුවෙලා එනවා. බලන්න එතකොට අපිට පේනවා අපේ මේ විඤ්ඤාණය කියන එක අපිට ආපස්සට විමසලා පෙර ජීවිතවලට හිතාගෙන හොයාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපේ හිතේ තියෙන මේ සියලු දේවල් වසාගෙන තියෙන්නේ පංච නීවරණ ඔස්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නීවරණ කියන්නේ තනිකර අකුසල් ගොඩක්. අනීවරණ කියලා අංගුත්තර නිකායේ දේශනාවක බුදුරජාණන් වහන්සේ වදාලා පංච නීවරණ වලින් තමයි අපේ මතක ශක්තිය වහගෙන ඉන්නේ. අඥාන කරන කෙනෙක් මෝඩයෙක් බවට පත් කරනවා කියන පංච නීවරණ වලින්. අචක්කු කරන දහම්මැස නුවණැස ලබා ගන්න තියෙන හැකියාව වහලා දාලා කෙනෙක්ගේ දහම් ඇස අන්ධ කරලා තියෙන්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනාගේ නුවණැස නැති කරලා දාලා මතක ශක්තිය පවා දුර්වල කරලා තියෙන්නේ මේ පංච නීවරණ වලින්. අන්න ඒ නිසා තමයි ඔබ සමත භාවනාවක් වඩනකොට බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම උගන්වන්නේ හිත දියුණු කරගන්න ඕන නම් අපේ හිතට තියෙන රැකවරණේ තමයි සිහිය. මෙන්න මේ සිහිය දියුණු කරන ක්‍රමේ තමයි සතර සතිපට්ඨානෙන් උගන්වන්නේ. එතකොට යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානෙ වඩනවා කියන්නේ හිත දියුණු කරනවා. ඒ හිත දියුණු කරනකොට මුලින්ම සිද්ධ වෙන්නේ අර විඤ්ඤාණයේ තියෙන දියුණුව, විඤ්ඤාණයේ තියෙන මතකේ මේ දියුණු කරන්න පුළුවන් සියලු හැකියාවන් වසාගෙන තියෙන අකුසල් ගොඩක් වන පංච නීවරණයන්ගෙන් තමයි සිත පිරිසිදු කරගන්නට ඕනේ. අන්න ඒ නිසා භාවනා වඩන කෙනා කාමච්ඡන්දය ඔස්සේ හිත දුවන්න දෙන්නේ නැතුව, ව්‍යාපාද,
තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී මේ පංච නීවරණ ඔස්සේ තමන්ගේ හිත දුවන්න ඉඩ දෙන්නේ නැතුව සමත භාවනාවක් තුළ හිත එකඟ කරලා අන්න අර අකුසල් වලින් හිත බැහැර කරලා හිත විඤ්ඤාණයේ පිරිසිදු භාවයකට ඒකාග්‍රතාවයකට ඇති කරලා ගන්න. බලන්න ඒ නිසානේ පළවෙනි ධ්‍යානය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද? මේ පළවෙනි ධ්‍යානය ඇති කරගත්ත කෙනාගේ ඒ ධ්‍යානය ගැන විස්තර කරන්න. සමාධියක් ඇති වුණා කියන්නේ ඒ කෙනා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඇති. කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං විතක්ක විචාර ඇති ප්‍රීතිය සැපේ ඒකාග්‍රතාවය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා කියනවා. එහෙමනම් පළවෙනි ධ්‍යානයේ ස්වභාවය තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අර හිත පිරිසිදු වීමෙන් ඇතිවෙච්ච ලොකු නිරාමිස සැපයක් සතුටක් ඇති අකුසල සහගත සිතුවිලි බැහැර වෙච්ච නීවරණයන් බැහැර වෙච්ච අවස්ථාව තමයි හිතේ ඒකාග්‍රතාවේ සමාධිය කියලා කියන්නේ. අන්නේ සමාධිය දියුණු වුණොත් ඒ සමාධිය වර්ධනය කරගත්තොත් ඒ කෙනාට පුළුවන් ධ්‍යානයන් උපදවන්න. ඒ ධ්‍යාන ඉහළට දියුණු කරලා පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ දක්වා හිත දියුණු කරා කියන්නේ විඤ්ඤාණයේ තියෙන බොහෝම පිරිසිදු තත්ත්වයක්. ඉහළ දියුණුවක් පවිත්‍රත්වයක් ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් දියුණු කරගත්ත. මනසේ ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ඇති කරගත්ත කෙනෙක් බවට ඔහු පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමා කරේ හතරවෙනි ධ්‍යානයට දියුණු කරපු හිත කර්මන්නේයි කියනවා. රන් කරුවෙක් රත්තරන් හොඳට පිරිසිදු කරලා පෙරාපු රත්තරන් වලින් ඔහුට ඕනෑම විදිහේ හැඩතල වලින් යුක්ත රත්තරන් නිර්මාණ කරන්නට පුළුවන්. ඔහුට මාලයක්ද කරාඹුවක්ද මුද්දක්ද තමන් කැමති දෙයක් ලස්සනට කැටයම් කරලා නිර්මාණය කරන්න පෙරාපු රත්තරන් පිරිසිදු රත්තරන් වලින් තමයි රන්කරුවා නිර්මාණයන් කරන්න. අන්නේ වගේ තමයි කියනවා පංච නීවරණ යටපත් කරලා සමාධියක් ඇති කරගත්ත කෙනාගේ හිත ධ්‍යාන දක්වා දියුණු කරලා ගත්තා කියන්නේ හරියට පෙරාපු රත්තරන් වගේ කර්මන්නේ වූ හිතක් කියන තමන්ට තියෙන. අන්නේ හිතෙන් ඒ විඤ්ඤාණය තුලින් ආපස්සට බලන්න පුළුවන්. අන්නේ හැකියාව බුදුරජාණන් වහන්සේ පෙන්වා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. මම පෙර ජීවිතේ කවුරු වෙලාද හිටියේ? එතනිනුත් එහාට බලනවා ඊළඟ ජීවිතේ මං කවුරු වෙලාද හිටියේ? මේ විදිහට ආපස්සට විමසලා එක ආත්මයක් දෙකක් නෙමෙයි. කල්ප ගණන් ආපස්සට බලන නුවණක් ඇති කරගන්න. එහෙම නුවණක් උපදවන්න පුළුවන් වෙන්නේ මේ විඤ්ඤාණය කියන එක සංසාරේ දිගින් දිගට චිත්ත පරම්පරාවක් හැටියට එක පෙළට ගමන් කරගෙන යනවා. කෙනෙකුට මෙහෙම කියනකොට හිතෙන්න පුළුවන් එහෙමනම් ඔය එකම විඤ්ඤාණයද? ඇත්තටම එකම විඤ්ඤාණය කියලා කියන්න බැරි හේතුව තමයි විඤ්ඤාණය කියන්නේ චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙවි ආයමත් හටගනිමින් යන්නේ. හැබැයි එකම චිත්ත පරම්පරාවක එකම වැලක පුරුක් හැටියට එක විඤ්ඤාණයක් හටගෙන පැවතිලා නිරුද්ධ වෙනකොට ඒකෙම ඊළඟ විඤ්ඤාණය හටගන්නවා. එතකොට එකම චිත්ත ධාරාවක් චිත්ත පරම්පරාවක් හැටියට තමයි මේ දීර්ඝ සංසාර ගමනේ මේ විඤ්ඤාණය ආවේ. අන්නේ නිසා ආපස්සට විමසගෙන මේ විඤ්ඤාණය ඔස්සේ ආපස්සට බලාගෙන යන කෙනෙකුට තමන් ගෙවාගෙන ආපු දීර්ඝ සංසාර ගමනේ ස්වභාවය තමන්ටම සිහිනුවණින් අත්දැකලා වටහා ගන්න ඥානයක් උපදවා ගන්න පුළුවන්. අන්නේ ඥානය තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මයේ උගන්වන්නේ. එහෙමනම් පින්වතුනි අපිට පේනවා මේ විඤ්ඤාණය යම් තැනක බැස ගන්නවද? ඒ විඤ්ඤාණයට පුළුවන් ඒ විඤ්ඤාණය යම් තැනකට ඇදිලා ගියාට පස්සේ ඒ ස්ථානයේ ඇසුරු කරගෙන විඤ්ඤාණය තමන්ට අවශ්‍ය ශරීරයක් සකස් කරනවා. හැම වෙලාවෙම විඤ්ඤාණය තනිව ගමන් කරන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර ඇසුරු කරගෙන යන විඤ්ඤාණයට පැවැත්මට අවශ්‍ය විදිහේ ඕනම විදිහේ ශරීරයක් විඤ්ඤාණය හදාගන්න. දැන් ඔබ හිතන්න මව් කුසින් ඔබ ඉපදුනේ කොහොමද? මව් කුසක විඤ්ඤාණයක් පැමිණිලා මේ කලලයක් නිර්මාණය වෙන ආකාරය ගැන දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා දෙමව්පියන් සරු දෙමව්පියන් වෙන්නට ඕන. ඒ දෙමව්පියන්ගේ එකතු වීම මත කලලයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ මව් කුසක නිර්මාණය වෙන කලලයට
අන්නේ කලලේ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශ්‍රාවයක්. එතකොට විඤ්ඤාණයට පුළුවන් ඇවිල්ලා මේ කර්මානුරූපීව මව්කුසක උපදින්න පිනක් කරලා තිබ්බොත් විතරයි අර කර්මයෙන් තමයි විඤ්ඤාණය එතනට ඇදගෙන එන්නේ. මොකද විඤ්ඤාණේ කර්ම ශක්තියත් එක්ක සංස්කාරات එක්ක බැඳිලා තියෙන්නේ. එතකොට මව්කුසේ ජීවත් වෙන්න මිනිස්සෙක් හැටියට ලෝකේ උපදින්න තරම් පිනක් පුණ්‍ය කර්ම රැස් කරලා තිබ්බොත් ඒ කර්මයේ විසින් විඤ්ඤාණය අරගෙන එනවා මව්කුසට. අන්න විඤ්ඤාණය මව්කුසේ බැසගත්තට පස්සේ විඤ්ඤාණය මොකද කරන්නේ? අර මව්කුසේ තියෙන ඒ කලලේ ඇසුරු කරගෙන තමන්ට අවශ්‍ය විදිහේ ශරීරයක් නිර්මාණය කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළම් ආනන්දය විඤ්ඤාණයක් මව්කුසේ බැස්සට පස්සේ ඒ මව්කුසේ තියෙන සතර මහා ධාතු ඒ කලලේ තියෙන සතර මහා ධාතු උපයෝගී කරගෙන නාම රූප හැටියට වැඩිලා ආයතන හයක් හදාගන්නවා. විඤ්ඤාණ පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතන. විඤ්ඤාණය යම් තැනක බැස්සට පස්සේ එතන නාම රූප වැඩිලා ආයතන හයක් තමයි සකස් කරගන්නේ. ඇස කන නාසය දිව ශරීරය මනසින් යුක්ත ආයතන හයකින් යුක්ත ඔන්න දරුවෙක් මව්කුස තුල නිර්මාණය කරගන්න. මේ දරුවා නිර්මාණය වෙන්නේ කර්ම ශක්තියත් ඇතුව. අන්න ඒ නිසා තමයි එකම දෙමව්පියන්ට දාව උපදින දරුවන් අතර කෙනෙක් බොහෝම උගත් කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් ඊටාම මෝඩ මන්දබුද්ධික සිහි කල්පනාව නැති කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් බොහොම ලස්සන තමන්ගේ ශරීර අවයවයන්ගේ හොඳ ක්‍රියාකාරීත්වයක් ඇති නිරෝගී කෙනෙක් හැටියට උපදිනකොට ඒ පවුලෙම කෙනෙක් අංගවිකල අබ්බගාත සමහර වෙලාවට ඇවිද ගන්න බැරි තමන්ගේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වෙච්ච ක්‍රියාත්මක වෙන්නේ නැති මේ විදිහේ ශරීරවල යම් යම් දුර්වලතා ඇති දරුවන් හැටියට උපදිනවා. එතකොට මේ විදිහට එකම පවුලක 10 දෙනෙක් ගත්තොත් එකම දෙමව්පියන්ගේ එකතු වීමක් තුලින් හැදිච්ච කලලයකින් මේ දරුවන් නිර්මාණය වුණත් එකිනෙකා තුල තියෙන එකිනෙක චර්යා රටාවන් එකිනෙකා තුල තියෙන එකිනෙක ආසාවන් එකිනෙකාගේ ශරීරවල ස්වභාවය වෙනස්. ඇයි මෙහෙම සිද්ධ වුනේ? අන්න ඒකට හේතුව තමයි විඤ්ඤාණය අරගෙන ආපු සංසාර පුරුදුවල තියෙන වෙනස්කම්. මේ සංසාරේ දිගින් දිගට ආපු කර්ම ශක්තියත් එක්ක බැඳිච්ච විඤ්ඤාණේ තියෙන වෙනස්කම්. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. යම් කර්මයක් සංසාරේ රැස් කරගත්තා නම් ඊට අනුව තමයි දායාදී හැටියට තමන්ට සංසාරේ සැප දුක් ආදී මේ සැප සම්පත් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ. අන්න ඒ නිසා පින්වතුනි අපේ ජීවිත තුළ නිරන්තරයෙන් අපි මේ අකුසල සහගත කර්මයන්ගේ වැළකීලා නිතර කුසල් වඩමින් නිතර පින් දහම් රැස් කරමින් විඤ්ඤාණයේ පිනට අනුව හැඩගස්ව ගන්නට ඕන. අපි නිතර අකුසල් කරනවා කියන්නේ අකුසලයට අනුව විඤ්ඤාණය හැඩගැහෙනවා. අපි නිතර පින් දහම් කරනවා නම් පිනට අනුව විඤ්ඤාණය හැඩගැහෙනවා. ඒ නිසා අකුසලයට අනුව විඤ්ඤාණය හැඩගැහෙන්න ඉඩ දෙන්නේ නැතුව හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ලෝකේ අපිට පෙන්වලා දෙන එකම දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මයේම කැටි කරලා එක ගාථාවකට ගත්තත් අපිට දකින්න තියෙන්නේ සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින්න කියනවා. කුසලස්ස උපසම්පදා කුසල් වඩන් පින් දහම් කරන් සචිත්ත පරියෝදප්පනන් තමන්ගේ හිත දමනය කරගන්න. ඒතම් බුද්ධානුශාසනං. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. එහෙමනම් අපිට පේනවා සබ්බ පාපස්සකරණම් පාපී අකුසල් වලින් වළකිනකොට ඒ අකුසලෙන් වැළකෙනවා කියන්නේ කුසල් වඩනවා කුසලස් උපසම්පදා. එහෙනම් අකුසලයට අනුව විඤ්ඤාණය හැඩගැහෙන්න දෙන්නේ නැතුව අකුසල් වලින් වැළකීලා කුසල් වඩනකොට පිනට නැඹුරු වෙච්ච පුඤ්ඤාභි සංස්කාර වලින් යුතු පුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණම් පිනට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් ඔබ තුල හැඩගැහෙනවා. ඔබ තුල සකස් වෙනවා. හැම වෙලාවෙම ඔබ හිතන්නේ යහපත් දෙයක් කරන්නේ කොහොමද? හොඳ දෙයක් කරන්නේ කොහොමද? කෙනෙකුට පිහිට වෙන්නේ කොහොමද? මෛත්‍රිය කරුණා මුදිතාදී ගුණධර්මයන්ගෙන් යුක්තව ජීවත් වෙන්නට ඕන. නිතර පින් දහම් කරන්නට ඕන. සිල්වත් වෙන්නට ඕන. බණ භාවනා කරන්නට ඕන. ඒ වගේ සිතුවිලි නිතර හිතමින් ඒ වගේ සිතුවිලි වලම කටයුතු කරන තමන්ගේ සිත කය වචනයෙන් නිතර පින් දහම් රැස් කරන කෙනාගේ විඤ්ඤාණය පිනට අනුව හැඩගැහිලා වර්ධනය වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ විතරක් නෙමෙයි. සචිත්ත පරියෝදපණං තමන්ගේ හිත දමනය කරන්න. හිත දමනය කරනවා කියන්නේ අර පිනට අනුව නැඹුරු කරපු විඤ්ඤාණය පිනට අනුව නැඹුරු කරලා ගත්ත හිතේ තියෙනවා අකුසල් ගොඩක්. ඒ තමයි පංච නීවරණ. මෙන්න මේ පංච නීවරණ නැමැති අකුසල් ටික යටපත් කරලා
හිත දියුණු කරලා හිත දමනය කරනවා කියන්නේ නීවරණ යටපත් කරලා අර විඤ්ඥානයේ තියෙන ශක්තිය විඤ්ඥානය තියෙන පිරිසිදු භාග හිතේ තියෙන ප්‍රභහස්වර භාවේ මතු කරලා දියුණු කරලා චිත්ත දියුණුවක් ඇති කරගෙන. අන්නේ දියුණු කරන ලද හිතෙන් විඤ්ඥානයේ යථාස භාවේ විමසන්න කියන. පිංහතුනි අපි කොයි තරම් මේ විඤ්ඥානය අනිත්‍යයි මේ රූපය අනිත්‍යයි වේදනා අනිත්‍යයි සංඥා අනිත්‍යයි සංස්කාර අනිත්‍යයි කියල ඕක කොච්චර හිත හිටියත් අපේ හිතේ අභ්‍යන්තරයේ තියෙන අකුසල් ප්‍රහාණය වෙන්න නං අපි නිකං ඕක හිත හිටිය කියලා අකුසල් ප්‍රහාණය වෙන්නේ නෑ. ඒක යම් දැනුමක් විතරක් අපිට ලැබෙනවා. යම් කිසි වැටහීමක් ලැබෙනවා. නමුත් අකුසල් ප්‍රහාණය වෙන්න නම් විඤ්ඥාන යථාස භාවය යථාවබෝධීම අවබෝධ කරගන්න නං අපි චිත්ත දියුණුවක් තුළ ඒකාග්‍ර කරන ලද සමාධිමත් හිතක් තුළ හිතේ තියෙන අකුසල් නීවරණ යටපත් කරගෙන ලොකු චිත්ත දියුණුවක් තුළ ඉඳං හොඳ දියුණු කරන ලද හිතකින් තමයි අපි විදර්ශනා වඩන්නට ඕන. අන්න එතකොටයි ඒ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය හැටියටම වැටහෙන්න අවබෝධ වෙන්න පටන්ගන්න. එනිසයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා දේශනා කරන්නේ සමාධිම් භික්කවේ භාවේත මහණෙනි සමාධිය වඩන්න කියනවා. සමාහිතෝ භික්කවේ භික්කු යථාභූතම් පජානාත්. සමාධිමත් හිතක් තියෙන භික්ෂුව යථාර්ථය දකිනවා. කිංච යථාභූතම් පජානාති කුමක යථාර්ථයද ඉදන් දුක්ඛන්ති යථාභූතම් පජානාත්. මේ තමයි දුක කියලා දුකේ යථාර්ථය දකින්නේ. මොකක්ද දුක කියන්නේ දුක කියන්නේ සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛ. එනම් පංච උපාදානස්කන්ධයයි දුක. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය විඤ්ඤාණ උපාදානස්කන්ධය. අන්න එතන තියෙනවා විඤ්ඤාණය. රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගත්ත විඤ්ඤාණය. මෙන්න මේ විඤ්ඤාණයේ පිරිසිඳ දැකලා අවබෝධ කරන්න නම් සමාධිමත් හිතක් තියෙන කෙනෙක් වෙන්නට ඕන. පිංහතුනි දැන් ඔබට තේරෙනවා ඇති විඤ්ඤාණය කියන්නේ මොකක්ද? විඤ්ඤාණය කියන්නේ අවබෝධ කළ යුතු දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. විඤ්ඤාණය කියන්නේ අවබෝධ කළ යුතුයි. විඤ්ඤාණය කියන්නේ දුකට අයිති දෙයක්. විඤ්ඤාණය කියන්නේ අවබෝධ කළ යුතු දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. හැබැයි මේ දුක කියන එක විඤ්ඤාණය අවබෝධ කරන්න පුළුවන්කම තියෙන කාටද? සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාළ සමාධිමත් හිතක් තියෙන කෙනා දුක්ඛ සමුදය දුක්ඛ සමුදය තමයි මේ පංච උපාදානස්කන්ධය ගැන ඇතිවන අවිද්‍යාව තණ්හාව නිසා හැදෙන පටිච්ච සමුප්පාද ගමන. මෙන්න මේ දුක්ඛ සමුදය ප්‍රහාණය කළනවා. ඒක තමයි දුක්ඛ සමුදයේ තියෙන කෘත්‍ය. අවිද්‍යාව ප්‍රහාණය වුණා කියන්නේ අවිද්‍යාව නිසා හටගන්න තණ්හාව ප්‍රහාණය වෙනවා. තණ්හාව ප්‍රහාණය වුණා නම් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ බැඳී යාම නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ ආයමත් විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ. භව නිරෝධා ජාති නිරෝධෝ කර්මයක් සකස් වෙන්නේ නැත්නම් ආයමත් උපතක් පිණිස විඥානයක් ගමන් කරන්නේ නැහැ. කර්මයේ විසින් විඥානය ආයමත් ඇදගෙන යන්නේ නැහැ. ඇයි? විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනකොට විඥානි බුදුරජාණන් වහන්සේ වදාළ හරියට පහන් සිලක් නිවිලා යනවා වගේ එතන නිරුද්ධ වෙලා යනවා. එතකොට මෙන්න මේ தත්ත්වය ඇති කරගන්න පුළුවන් වෙන්නේ සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තණ්හාව නැතිවීම කියන එක නිවන සමාධිමත් හිතක් තියෙන කෙනා සාක්ෂාත් කරගන්නට ඕන. ඒක තමයි දුක්ඛ නිරෝධේ තියෙන කෘත්‍ය. දැන් දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. දුක්ඛ සමුදය කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. දුක්ඛ නිරෝධාරි සත්‍ය කියන්නේ සාක්ෂාත් කළ යුතු දෙයක්. නිවන කියන එක සාක්ෂාත් කරන්නට ඕන. ඒක සාක්ෂාත් කරන්නට තියෙන්නේ මේ ධර්මය විමසලා අවබෝධ කිරීමෙන්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතු දෙයක්. මේ ඔක්කොම කරගන්න තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය දුක අවබෝධ කරන්න නම් තණ්හාව ප්‍රහාණය කරන්න නම් නිවන සාක්ෂාත් කරන්න නම් මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන්න නම් මේ සියලු දේ කරන්න ලැබෙන්නේ කාටද? සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති. සමාධිමත් හිතක් තියෙන භික්ෂුව තමයි කියනවා යථාර්ථයම මේක දැකලා අවබෝධ කරගන්න. අනේ නිසා පින්වතුනි හිතේ සමාධියක් ගොඩ නගනවා කියන්නේ මේ විඤ්ඤාණය ඔබේ හිත වසාගෙන තියෙන පංච නීවරණයන් යටපත් කරලා හිත දියුණු කරලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන දියුණු හිතක් ඇති කරගන්න. ඒ නිසා මෙන්න මේ විඤ්ඤාණය පිරිසිදු කර ගැනීම
අපිට මේක වතුර වලින් හෝදලා පිරිසිදු කරන්න පුළුවන් කමක් නැහැ. උදේ හවස නෑවත් කරන අකුසල් මත විඥානය අපිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ මේ කායික පිරිසිදුකම ලස්සනට ඉන්නවද, හොඳට සිවුරු හෝදනවද, ඕව නෙමෙයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. කොතනකවත් භික්ෂූන් වහන්සේ නමක් මුණ ගැහුණාට පස්සේ කොහොමද අද මුණ හේදුවද, දත් ටික මැද්දද, සිවුරු හෝදලා දැන්දේ, ඕව බුදුරජාණන් වහන්සේ විමසන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම ශ්‍රාවකයන්ගේ බලාපොරොත්තුනේ හිතේ තියෙන පිරිසිදු භාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට නිරන්තරයෙන් උපදෙස් දුන්නේ සබ්බ පාපස්සාකරනම් පාපී අකුසල් වලින් වළකින්. කුසලස්ස උපසම්පදා කුසල් වඩන්. සචිත්ත පරියෝදපනන් තමන්ගේ හිත දමනය කරගන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. දැන් අපි ගත්තහම මේ වර්තමානයේ වෙනකොට අපිට දකින්න ලැබෙනවා මේ සියදිවි නසා ගැනීම වේගෙන් වර්ධනය වෙවි යන ස්වභාවය. පින්වතුනි, යම් කිසි කෙනෙක් සියදිවි නසා ගන්න පෙළඹෙනවා, හිතනවා, ඒකට උත්සාහ කරනවා කියන්නේ ඒව පවා බොහෝ වෙලාවට සංසාර පුරුදු හැටියට ගමන් කරනවා. අපිට ධර්මයේ දකින්න ලැබෙනවා සමහර අය ආත්ම 100 ගණන් එක දිගට සියදිවි හානි කරගත්ත අය. එවැනි අය සමහර වෙලාවට පැවිදි වෙලා පැවිදි වෙච්ච ජීවිතවල සියදිවි නසා ගන්න. තමන්ගේ ජීවිතේ හානි කරගන්න. ඒ නිසා මේ සියදිවි නසා ගැනීම කියන එක සංසාර පුරුද්දක් හැටියට මේ විඥානයත් එක්ක දිගින් දිගට ගමන් කරනවා. අන්නේ නිසා එවැනි නරක පුරුදු කියන ඒවා අපිට උත්සාහෙන් වීරියෙන් තමයි දමනය කරලා හිත දමනය කරන්න තියෙන්නේ. මේ හිත දමනය කරන්න තියෙන එකම ආයුධය තමයි සිහිය දියුණු කිරීම. හිතට තියෙන රැකවරණේ තමයි සිහිය. හැබැයි මේ සිහිය අපි දියුණු කරගත්තේ නැත්නම් අර විඥානයේ වසාගෙන තියෙන අකුසල් වලින් විඥානයේ තියෙන සිහි කල්පනාවක් නැති කරලා, විඥානයේ තියෙන සියලු දියුණු කරන්න පුළුවන් චිත්ත ශක්තිය නැත්තර නැති කරලා ඔබ පිස්සෙක් බවට පත් කරන්න පුළුවන්. ඔබ සිහි කල්පනාව නැති මානසික රෝගියෙක්, උමතු කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. ඔබ හිතන්න හොඳට වැඩ කරපු මිනිස්සු, සමාජ ඉහළ නිලතල දරාගෙන රැකී රක්ෂාවන් කරපු මිනිස්සු, උපාධිධාරීන් අද කොච්චර ඉන්නවද පිස්සු හැදිච්ච අය. අද බොහෝ දෙනෙක් වයසට යන්න මරණාසන්න වෙන්න හිත දියුණු කරලා නැත්නම් සිහි කල්පනාව දුර්වල වෙනවා. අර විඥානයේ තියෙන දියුණු කළ හැකි හැකියාවන් සියල්ල නැති කරගෙන සිහි කල්පනාව නැතුව තමයි බොහෝ දෙනෙක් මරණයට පත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි, අපේ හිත පිරිසිදු කර ගැනීම, හිත දියුණු කිරීම, මේ හිත දමනය කිරීම, හිත රැක ගැනීම ඔබ විසින්ම උත්සාහෙන් වීරියෙන් කරගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පෙන්නලා දෙන්නේ මෙන්න මේ කාරණේ. දැන් බලන්න ඔබ කය පිරිසිදු කරන්න කොච්චර උත්සාහ ගන්නවද කියලා. ඔබ උදේ නැගිටපු ගමන් කරන්නේ දුවගෙන ගිහිල්ලා ඇස්වල පිරීලා තියෙනවා නම් කබ මේ කබ ටික කඩලා, ඊළඟට නාසයේ තියෙන හොටු ටික සුද්ධ කරලා, දත් ටික ඉක්මනට කුණු කෙල ගඳ යන්න මැද ගන්නවා. ඊළඟට මූණ කට හොදගෙන සබන් දාලා පිරිසිදු වෙනවා. ඇඳුමක් පවා දහඩිය වලින් දුඟද වුණා නම් ඔබ මේ ඇඳුම හොදලා කය පිරිසිදු කරගන්න උත්සාහ ගන්න. තමන් ලස්සන වෙන්න, කය ලස්සන කරගන්න හිතාගෙන කොයි තරම්නම් වියහියදම් කරමින් මහන්සි වෙනවද? හැබැයි මේ කයේ ස්වභාවය කොච්චර අපි උත්සාහ කරත් අපිට මේ කය පවත්වන්න තියෙන ඊටාම කෙටි කාලයක් විතරයි. ලෙඩ වෙනවා, ජරා ජීර්ණ වෙනවා, වයසට යනවා, කෙස් ටික පැහෙන එක, හම රැලි වැටෙන එක, දත් ටික වැටෙන එක, ශරීරයේ ජරා ජීර්ණ වෙලා මරණයට දවසින් දවස ලං වෙන එක කාටවත් වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ. කය වයසට යනවා, දුර්වල වෙනවා, ජරා ජීර්ණ වෙනවා. යම් දවසක මේ කය අතහැරලා ගියාට පස්සේ විඥානි බැහැර මේ ශරීරයේ කුණු වෙලා වැඩකට ගන්න බැරි දර කඩක් වගේ එක තැනම කුණු වෙලා යනවා. කවුරුත් කෙනෙක් මැරුණාට පස්සේ අනේ මේ මගේ අම්මා නේද, මේ මගේ බිරිඳ නේද, මේ මගේම දරුවා නේද කියලා මලකුණ ගෙදර තියාගන්නේ. අඬා හරි ගිහිල්ලා සොහනකට විසි කරලා දාලා එනවා. දැන් නිකන් හිතන්න හරකෙක් වගේ සතෙක් නම් ගොම ටික හරි ගෙදර ප්‍රයෝජනෙට ගන්නවා. නමුත් මිනිස්සෙකුගේ මේ ශරීරේ හැම කොටසක් නිකන් හිතන්න මිනි අලු ටිකක් වත්තකට ඉස්සා කියලා කොච්චර බය වෙනවද කියලා. එතකොට අපිට පේනවා මේ ශරීරේ කිසිම වැඩකට නැති දේවල් තමයි මේ ශරීරය ඇසුරු කරගෙන හැම තැනම පවතින. හැබැයි අපේ මේ ශරීරය ඇසුරු කරගෙන පවතින හිත ඔබ දියුණු කරගන්න උත්සාහ ගත්තොත්, මේ හිතේ තියෙන නීවරණ යටපත් කරලා, අකුසල් යටපත් කරලා චිත්ත දියුණුවක් ඔබ ඇති කරගත්, ඔබේ සිහිය දියුණු කරගත්තොත්, ඔබ අකුසලෙන් වැළකීලා කුසල් වඩන හිත දමනය කරන කෙනෙක් බවට පත් වුණොත්, අන්න ඔබ දියුණු කරගත්ත, පිරිසිදු කරගත්ත හිත තමයි
ඊළඟ භවයට යන්නේ. අන්නේ නිසා සංසාරි දිගින් දිගට හිත වඩන කෙනා, හිත දමනය කරන කෙනා, ධර්මය පුරුදු කරන කෙනා ඒවා පාරමී ධර්ම හැටියට සංසාර එකතු කරන. පිංහතුනි ඔබ හිතන්න බුද්ධත්වය කරා පාරමී ධර්ම පුරාගෙන යන කෙනෙක්. අසංකීය 4කුත් කල්ප ලක්ෂයක් අපි සරණගේ බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පුරාගෙන සංසාරය ගමන් කර. ඊළඟට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසංකීයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන සසර ගමන් කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා අසංකීය දෙහිකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. මාර්ගඵලලාභීන් පවා සංසාරේ දිගින් දිගට පාරමී ධර්ම රැස් කරගෙන තමන්ගේ හිත පිරිසිදු කරගනිමින් තමයි නිවන් මාර්ගයට තමන්ගේ විඥානි හැඩගස්වගන්නේ. එතකොට මේ නිවනට හැඩගැහිච්ච විඥානයක්, නිවන් මගට යොමු වෙච්ච විඥානයක් කියන්නේ පාරමී කියලා අපි කතා කරන්නේ මොනවද? දාන පාරමිතාව. නිතර දන් දෙමින් පින් කරමින් පිනට අනුව දානයට නැඹුරු කරලා හැඩගස්ව ගන්න විඥානයක්. ඊළඟට සීල පාරමිතාව කියන්නේ සීලවන්ත ජීවිතයක් ගත කරනවා, කය වචනේ සංවර කරගෙන සිල්වත් වෙනවා. ඒ සීලේ පුරුද්දක් හැටියට තමන්ගේ ජීවිතයේ විඥානයත් එක්ක සසරේ ගමන් කරනවා. සීලමේ පුරුද්ද, නෛෂ්ක්‍රම්‍ය, පංචකාමයන් අතහැරීම. ඊළඟට ප්‍රඥාව, වීරිය, මේ ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න අවබෝධඥානෙ. ඊළඟට ධර්ම අවබෝධයට ඇති කරගන්න වීරිය. කාන්ති කියනවා. කාන්ති කියන්නේ ඉවසීම. සත්‍ය, මේ චතුරාර්ය සත්‍ය ගැන ඇති කරගන්න සත්‍යවාදී බව, හැම වෙලාවෙම සත්‍යවාදීව කටයුතු කිරීම. ඊළඟට ධර්ම අවබෝධයට ඇති කරගන්න අදිෂ්ඨානය. ඊළඟට මෛත්‍රිය, උපේක්ඛාව කියන මෙන්න මේවා යමෙක් වඩනවා නම් ඒවට අපි කියනවා දස පාරමිතා. ඒවා වඩනවා කියන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය ගුණධර්ම තුළ තමන්ගේ විඥානේ හැඩ ගැහෙනවා. ඒ හැඩ ගැහිලා දියුණු වෙච්ච විඥානේ සසරේ පිරිහෙන්නේ නැතුව තමන්ව ධර්මාවබෝධයේ කරා, ඉලක්කයක් කරා විඥානේ අරගෙන යනවා. පින්වතුනි, අපි අකුසල් නම් රැස් කරේ අපේ විඥානේ අරගෙන යන්නේ අපායවල වලට. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ සංසාරික සත්වයාට සතර අපාය කියන්නේ මහ ගෙදර වගේ තැනක් කියලා. අකුසල් කරමින් සංසාරේ ජීවත් වෙන කෙනා, හිත පිරිසිදු කරගත්තේ නැති කෙනා, අකුසලයට නැඹුරු වෙච්ච විඥානයක් හැඩගස්ව ගත්ත කෙනාගේ විඥානේ හැම වෙලාවෙම නිරයට, තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට ඇදිලා යන ස්වභාවයෙන් යුක්ත සතර අපායේ මහ ගෙදර කරගත්ත ජීවිතයක් තමයි ඔහුට තියෙන්නේ. නමුත් සසරේ නිතර පින් දහම් කරමින් පිනට අනුව විඥානේ හැඩගස්ව ගත්ත කෙනා, පාරමී ධර්ම හැටියට පින් දහම් රැස් කර ගනිමින් ධර්මාවබෝධය ඉලක්ක කරගෙන ජීවත් වෙන කෙනාගේ විඥානේ පිනට නැඹුරු වෙනවා. පුඤ්ඤෝපගං හෝති විඥාන. පිනට නැඹුරු වෙච්ච විඥානයක් හැඩගැහෙනකොට ඔහුව හැම වෙලාවෙම තමන්ගේ පින විසින් අරගෙන යන්නේ තව තවත් පාරමී ධර්ම දියුණු කරගෙන ධර්මාවබෝධයට යන මාර්ගයක, සුගතිගාමී මාර්ගයක ඔබ අරගෙන යනවා. අන්නේ නිසා දිව්‍ය මනුස්ස ලෝකවලට ඔබ වැදගෙන යන්නේ අර තමන් රැස් කරගත්ත, පිරිසිදු කරගත්ත හිතේ තිබ්බ පුණ්‍ය ශක්තිය, කර්ම ශක්තිය විසින්. අන්නේ නිසා පින්වතුනි, ඔය සියල්ල හොඳට සිහි කරලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපේ ජීවිත දවසින් දවස, මොහොතින් මොහොත, ෂණයෙන් ෂණේ මරණය කරා ළඟා වෙනවා. මේ බණහන ඔබ සියලු දෙනාම සෝතාපන්න ඵලයට පත් වෙලා නැත්නම් දැන් මරණයට පත් වෙලා ඔබව නිරේට ඇදගෙන යන ආශ්‍රව ඔබේ හිත අභ්‍යන්තරේ තියෙනවා. දැන් මරණයට පත් වෙලා ඔබව තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ ඇදගෙන යන කෙලෙස් ආශ්‍රව ඔබේ විඥානයේ ඇතුලේ චිත්ත අභ්‍යන්තරේ කර්ම ශක්තියත් එක්ක අපායගාමී ආශ්‍රව ඔබ තුල තියෙනවා. ඒ නිසා මම දැන් මැරුණොත් කොහේ යයිද කියන කාරණේ ඔබ ඔබගෙන් අහන්න. අහලා ඔබ අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරගනිමින් ධර්මාවබෝධයට නැඹුරු වෙච්ච හිතක් වර්ධනය කරගන්න. ධර්මාවබෝධයට නැඹුරු වෙච්ච පුරුදු, තමන්ගේ ජීවිතය තුළ යහපත් කල්පනාව, යහපත් වචන, යහපත් පුරුදු ඇති කරගත්තොත් අන්න විඥානයේ මේ පුරුදු තමයි සංසාර ගමනේ ඔබව ධර්මාවබෝධයේ කරා අරගෙන යනකොට සසරේ දිගින් දිගට අරගෙන යන්නේ. සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ තියෙන බුද්ධි අපරිහානී සූත්‍රය කියලා. ධර්මාවබෝධයේ පිණිස නුවණින් විමසලා ඇති කරගන්නා පුරුද්ද, වර්ධනය කරගන්න ඥානය සසරේ ආත්මෙන් ආත්මයට තමන් අරගෙන යනවා කියනවා. ඒවා පිරිහෙන්නේ නැහැ කියනවා. ඒ නිසා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අසංඛ්‍යයකොත් කල්පලක්ෂයක් ප්‍රඥාවන්තයන් අතර අගතනතුරු ලබලා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙන්න නුවණ විමසමින්, නුවණ වඩමින්, ප්‍රඥා පාරමිතාව පුරුදු කරමින් ආපු කෙනාගිට ගාථාවේ පද දෙක ඇහෙනකොට සෝතාපන්න වෙන්න තරම් ප්‍රඥාව කොච්චරනම් දියුණු වෙලා තිබුණාද සංසාරේ වැඩිච්ච. අන්න ඒ නිසා පින්වතුනි, ඔබේ ජීවිතය තුලත්
ඔබ අප්‍රමාදීව මේ සද්ධහා සීල සුතතියාග ප්‍රඥාදී ගුණධර්ම දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරි ආදී මේ පාරමී ධර්මයන් දියුණු කරගන්න. යහපත් ගුණධර්ම පුරුදු කරගන්න. අන්න එතකොට සියලු බුදුරජාණන් වහන්සේලා ඔබට පෙන්ලා දෙන අනුශාසනා සබ්බ පාපස්සා කරන පාපී අකුසල්වලින් වැලකිලා අකුසලයට නැඹුරු වෙච්ච විඤ්ඥානයක් හැඩගැහෙනෙක් ඔබට නවත්ත ගන්න පුළුවන්. කුසලස් උපසම්පදා නිතර කුසල් වඩමින් පුඤ්ඥෝපගං හෝති විඤ්ඥානයක් පිනට නැඹුරු වෙච්ච විඤ්ඥානයක් ඔබ තුළ පුරුදු කරගන්න පුළුවන්. ඔබේ හිත දමනය කරගෙන ඔබටත් මේ බුද්ධ ශාසනය තුළ ධර්මාවබෝධයම ලබන මාර්ගය විවර කරගන්නට පුළුවන්. එහෙමනං ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරගෙන කුසල් දියුණු කරගෙන ධර්මයම අවබෝධ කරගන්න වාසනාව උදාවේවා කියලා අපි ආශිර්වාද කරනවා.